Hi යාළුවෝ. Hi යාළුවෝනේ. ඉතින් ඔන්න අදත් නිවාඩු දවසක්. ඉතින් අදත් අපි ගමනක් යන්න හදන්නේ. ඉතින් අද අපි යන්න හදන්නේ අයින් එපා. අඩෝ යන්න දැන් යක්. බලන් ඉන්න බෑ යා. යක් එන්න. Let's go. Rehinga malli. Yay. මොකද ගන්නවා කැරම් එක ගහින්නවා යන්නේ නැද්ද? පොයින්ට් එකක් ගහන්න කියලා යන්න. ඇයි යමු? යමු. අයියා. සාලින්ද බ්‍රෝ. මේ ඉන්නේ අපේ කරවල හොරා. ඔන්නේදී යන්න කලින් කට්ටිය වෝම් අප් වෙන්න තමයි යන්නේ. අඩෝ මං ගන්න දෙක මාරා. These brothers my guys, know that we fly, know that they ride or die. Why they wanna move like that? Where you want one? Why you want act like that? Why you play hard? No rush, go on, move down. Back and forth, push and shove. Make your peace and love turn to peace and ඔන්නේදී වෝම් අප් සෙෂන් එකක් ඉවරලා කට්ටිය යන්න තමයි යන්නේ. ඉතින් මේ ප්‍රදීපාගාර මාවත කියලා ගහලා තියෙන්නේ. අන්නේ පාරේ කිලෝමීටරයක් විතර ඇවිදලා යන්න ඕනේ පයින්. අපි එද්දි නම් ආවේ දෙවුන්දර පිටිපස්සේ පාරේ. හරිද? ඒ පාරත් ඇවිල්ලා මෙතන තමයි වැටෙන්නේ. ඔයාලට එනවා නම් එන්න පුළුවන්. දෙවුන්දර ටවුන් එකට ඇවිල්ලා ක්ලොක් ටවර් එක ගාවින් දකුණට හරවන්න. දකුණට ඇවිල්ලා ආවට පස්සේ ප්‍රදීපාගාර මාවත කියලා ගහලා තියෙනවා. ලයිට් හවුස් රෝඩ් කියලා. හරිද? පාරේ කිලෝමීටරයක් විතර ගියාම ලයිට් හවුස් එකට යන්න පුළුවන්. ඔබට ඇහුනේ? අපි දැන් කතා කරනවා පේරාණ ඉතින් කොල්ලෝ මාතරට ඇවිල්ලා මාස දෙකයි. අපිටත් දැන් ඇහුණයි කෑවයි බිව්වයි වගේ ඒ පැත්තේ බස් වහර හුරු වෙලා තියෙන්නේ. හයි. ඉතින් ලක්ෂාන් මල්ලි. මොකද වෙන්නේ? මං ඇවිදලා යනවා. ඇයි ඇවිදයි? ඔයාලා ට්‍රීවිල් එකකින් කර ඇහුවේ නෑනේ. ට්‍රීවිල් එකෙන් ඕනේ අපි ඇවිදු ඇඟට හොඳයි. ටික්නියක් දාන්නේ නැහැ. ඔය ඇයි හැමතිස්සෙම ඇඟට හොඳ නැති දේවල් මොකද? කන්න ඕනේ. ඇයි කන්නේ? කාලා බෝලයක් වගේ ඉන්න ඕනේ. උඹට දාන්න බෑ. ඔන්න ඉතින් අද හවසට අපිට ලස්සන සන්සෙට් එකක් නම් බලා ගන්න පුළුවන් කියලා ඔය ඊරෙන් කියත හැකියි. ඔන්න ඉතින් අර පාරේ ඇවිදන් ආවහම මම්මත පැත්තට මෙන්න මෙහෙම ගහලා තියෙනවා දෙවුන්දර ප්‍රදීපාගාරයට කියලා. ඉතින් මේ පාරේ කෙලින්ම ගියාම මැටෙන ලයිට් හවුස් එකට. හවුස් එකක් ඉන්නේ ලයිට් ඇපාර්ට්මන්ට් එකේ කිව්වනම් ටවර් වගේ. ඒක ළඟට යද්දි උස වෙනවා. නෑ ඉස්සර මේ ඔය නැවවල කට්ටිය එනවනේ. ඒකයි හවුස් එක. ලයිට් යාම නෑ දාන්නේ. නෑ ඒක තමයි ලයිට් හවුස් එක. නැත්නම් ලයිට් ආව කියනවනේ. ඒක තමයි නෑ ඇත්තට. ඔන්න දැන් ලයිට් හවුස් එක ළඟට ඇවිල්ලා තියෙනවා. ඔතනින් පාර දෙකකට බෙදෙනවා. වම් අත පැත්තේ පාරේ ගියොත් ඔයාලට බීච් එක පැත්තෙන් ලයිට් හවුස් එකට යන්න පුළුවන්. අපි යන්නේ දැන් මේ දකුණු අත පැත්තේ පාරේ. මේ පාරෙන් ගියොත් කෙලින්ම මේන් එන්ට්‍රන්ස් එකෙන් මේ ලයිට් හවුස් එකට යන්න පුළුවන්. ඉතින් අපි තෝරගත්තේ මේන් එන්ට්‍රන්ස් එක පැත්තෙන් ගිහිල්ලා එද්දින් බීච් එක පැත්තෙන් යමු කියලා තමයි දැන් අපි මේ ඉස්සරහට යන්නේ.
රැල්ල පාගල නාලා ඉන්න ගියොත් එහෙම ඔස්ට්‍රේලියාවෙන් තමයි ඇවිදින්න වෙන්නේ. හරිද? ඔතන බීච් එක සැරයි. අන්න ඇවිල්ලා තමයි ඇවිදින්න බැරුව තිබ්බේ. දැන් පුළුවන්ද? අනේ මූවර කැම්පස් එක විතර සෙපාරේ අර කෙල්ලෝ දෙන්න අනේ දැන් මං කිව්වද සන්සෙට් එක සුපිරි කියලා. ඉස්සරහට යන්කෝ. පෙන්නන්න සන්සෙට් එකේ ලස්සන. සලිත් අයියා මේ වීඩියෝ එකෙන් නම් ඉන්නවා හිරේලා කිව්වේ ඉතින් හොරෙන් ඉතින් දැන් අර පාරේ කෙලින්ම ආවට පස්සේ ලයිට් හවුස් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. සන්සෙට් එකත් බලා ගන්න පුළුවන් අද. වහව්. තේරෙනවද? සලිතයි දැන් මොතර වද නම මරේ අඩෝ සලිතයි දැන් මොතර වද නම මරේ ඉතින් ඔන්න දැන් දෙවුන්දර තුඩට ඇවිල්ලා ඉන්නේ. පිටිපස්සෙන් තියෙන ලයිට් හවුස් එක. මේ හවසට නම් මාරු පිටිපස්සෙන් ඔයාලට සන්සෙට් එක පේනවා, සන්සෙට් එක තියෙනවා. එතකොට මේ පැත්තෙන් මුහුදේ රැල්ල එනවා. මෙතන ඉතින් හවසට නිදහසේ ඉන්න කියාපු දන. මොකද කරන්නේ? අපේ ලක්ෂාන් මල්ලි ඉතින් ආපු වෙලාවෙ ඉඳන් සිප්පි කට්ටක් හොයන එක තමයි කරේ. දැන් උන් අනිත් සෙට් එකවත් එකතු කරගෙන මේ සිප්පි කට්ට හොයනවා. මොනවද හොයන්නේ? दिलवाले दुल्हनिया ले जाएंगे
හැබැයි වැඩි ෆොටෝ ගහන්න දන්නේ නැහැ. කැමරා කාච්චියේ නැතේ යමු කරන්නේ. කැමරා කාච්චිය ඔහෙද තියෙන්නේ? කැමරා හදන්න දුවා ගැතයි. ගැතේ ගායින් වෙනා කැමරාවේ. ඒක රත්යකම ළඟ ඉන්න බාබා. මු හිනායි දෙන්නේ අනේ. නාමය මොම්ම. ගැටට උඩ වෙනවා. පිටරක් ජීවික එකයි ගාවේ. අවන්නේ ඔබ ලක්ෂණ ඉපත් එන්නේ. හරි. මේක විතර දෙයක් හම්බ තියෙන්නේ. මොකද්ද? එන්නේ ගම්. ඒ අපි ඒ කවුද මේ හෂාම් මල්ලි අපි එහෙම කෑ ගහන පොඩි වීඩියෝ එකක් ගමුකෝ. අඩ අපි පේන්නේ නැහැ. නිරේ එහෙම ඉඳලා කැමරාවට ඇගිල්ල දෙපා. තරපේ ඉන්නවා. දෙවුන්දරේ. අත ගනින් බලන්න නුඹත් ගනින් අත බලන්න. ඔන්න ඉතින් ඡායාරූපකරණයක් ඉවර කරලා දැන් අපි ආයෙම බෝඩිමට යන්න හදන්නේ. ඔයාලට ඇහෙනවද නේද මේ ගස්වල ඉන්න ගිරවුන්ගේ සද්දේ මාර ගිරව් ගොඩක් ඉන්නේ මේ පොල් ගස් ටිකේ නා. පේන්නේ නැහැ පේන්නේ නැහැ කළුවර. එනවා බලන්න මේ hinaවෙන්. දැන් හිනාන්න බෑනවා. ඒ දැම්ම කනවද? ආදරේ තරරා ඕල චිත සංගකම් එපිකම් කළා නිදින කිරේ පුරා ගෝල් නෑ තමයි ඇයි කියලා ගෝල් කියලා ගමන කොහොමද? හයි හයි ඕන්නේමයි ගමන හොඳයි දිසුලු. නයිස්. ඒ සර්. පෙයින් ගාල්ලි. පෙන් වල මොකද කියන්නේ? ගමන සුබයි උපට දැයි සාලින්ද ගමන කොහොමද? හොඳයි. හොඳයි නේ. ගමන සුබයි දැයි නියත ගමන කොහොමද ඉතින්? ඔන්න ඉතින් මේ අද දවසේ ගමන හොම තමයි ඉවරනේ. ඉතින් දෙවුන්දර ගිහිල්ලා දැන් බෝඩිමට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. බයි බයි.